හරි. ආයිබෝන් හැමෝටම. ඔන්න කාලෙකින් ආවා ආපහු වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ ඔන්න දැන් පෙබරවාරි මාසේ දැන් මේ 25 O level set එකට විභාග දිනවනේ. අන්න ඒ set එකට පොඩි උදව්වක් වෙන්න කියලා මේ ටිකේ වීඩියෝ ටිකක් දාන්න කියලා හිතුණා. ඒ නිසා මම අද ගේන්න කියලා හිතුවේ ඔපරේටිං සිස්ටම් පාඩම. එතකොට මෙන්න මේ ඔපරේටිං සිස්ටම් පාඩම ගැන ඔයගොල්ලෝ ඉගෙන ගනිද්දී මුලින්ම දැනගන්න ඕන ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔපරේටිං සිස්ටම් එකක් කියන තැනට යන්නත් කලින් අපි ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ ඔපරේටිං සිස්ටම් එක තියෙන්නේ කොහෙද? එතකොට මේ සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවනේ ඔපරේටිං සිස්ටම් එකක් තියෙන්නේ පරිගණකයක් ඇතුලේ කියලා. එතකොට මේ පරිගණකයක් ඇතුලේ ඔපරේටිං සිස්ටම් එක තියෙන නිසා අපිට පුළුවන් මුලින්ම පටන් ගන්න පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා හරියටම ඉගෙන ගන්න. එතකොට මම කලින් වීඩියෝ එකක් දාලා ඇති මගේ channel එකේ පරිගණක පරිණාමය කියලා තමයි ඒකේ ටයිටල් එක දාලා ඇත්තේ. ඔයාලට ඒකෙන් ගිහිල්ලා බලලා ගන්න පුළුවන් පරිගණකයක් කියන එක නිර්වචන දීලා තිනවා. එතකොට තව මම ඒකේ පරිගණක පරිණාමය ගැන, පරම්පරා පහ ගැන, එතකොට පරිගණක වර්ගීකරණය ගැන ඒ හැමදේම මම මේ වීඩියෝ කියලා තියෙනවා. එතකොට දැන් අපි මුලින්ම කතා කරලා බලමු මේ O level set එකට දැන් මගේ channel එකේදී උච්චර කල් කරලා තියෙන වැඩ මොනවද කියලා. හරිද? ඒතකොට මම මුලින් පටන් ගත්තොත් ඕගලන්ට මතක් කරලා දෙන්න පුළුවන් පරිගණක පරිණාමය. මෙන්න මේ කියන කෑල්ලේදී ඕගලන්ට මම කියලා දීලා තියෙනවා පරිගණකයක් කියන්නේ හරියටම මොකක්ද? එතකොට මෙන්න මේ පරිගණකය. පරිගණකය බෙදෙන්නේ කොහොමද? පරිගණක පරම්පරා සෙට් එක ගැන මම කියලා දෙලා තියෙනවා. හරිද? එතකොට තව වීඩියෝ එකක් දාලා ඇති මම ඔයගලන්ට මධ්‍ය සැකසුම් මේකකය ගැන ඉගෙන ගන්න. මධ්‍ය සැකසුම් මේකකය ගැන ඉගෙන ගන්න. හරිද? එතකොට ළමයි මේකේදී මම මධ්‍ය සැකසුම් මේකකය ගැන A to Z ඔයගලන්ට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. තවත් වීඩියෝ එකක් ඇති පරිගණක මතක වර්ගීකරණය ගැන. පරිගණක මතක ගැන. හරිද? පරිගණක මතක ගැන. එතකොට තව මම සුපිරි වීඩියෝ ටිකක් කරා ලොජික් ගේට් ගැන. ලොජික් ගේට් ගැන මම ලොජික් ගේට් වලින් ඕගොල්ලන්ට විභාගයට ඕන කරන තියරි ටික සම්පූර්ණේ වේගෙන් කරපු වීඩියෝ එකක් ඇති විනාඩි 40 ගාණක් වගේ ඇති සම්පූර්ණ වීඩියෝ එක. ඒකත් බලන්න. එතකොට ඒකේ මම මුලින්ම ඔයගොල්ලෝ පාඩමට අදාළ තියරි ටික උගන්වලා තියෙනවා. තව ඔයගොල්ලන්ගේ පාස් පේපර් MCQ වගේක් සාකච්ඡා කරලා තියෙනවා. හරිද? එතකොට තව ඇති වීඩියෝ එකක් මගේ ඉස්සරම කරපු වීඩියෝ එකක් ඇල්ගොරිතම ආරම්භය කරන ඒ වගේ වීඩියෝ එකක් ඇති. හරි. ඒතකොට ඔයගලන්ට දැන් මේ channel එකත් එක්ක සෙට් වෙලා ඒ වීඩියෝ ටිකක් දැන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. තාමට අමතක වෙච්ච මොනවාට තියෙනවා නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් channel එකෙන් බලන්න. හරි. ඒතකොට දැන් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ ඔපරේටිං සිස්ටම් කියන පාඩම ගැන. එතකොට ඔපරේටිං සිස්ටම් කියන පාඩම ගැන කතා කරද්දී මම මුලින්ම තැනකට එනවා පරිගණකයේ ප්‍රධාන පරිගණකයේ ප්‍රධාන කොටස් කිහිපයක් ගැන මම දැන් ඔයගොල්ලන්ට කියනවා. හරිද? ලොකු විස්තරයක් දෙන්නේ නැහැ. ඒ වුණාට මට ඔපරේටිං සිස්ටම් එක කියන තැනට එන්න මම මේ දෙක දැන් කතා කරනවා. ඒකට ඔපරේටිං සිස්ටම් එක කියන තැනට එනකොට දැන් අපි මෙහෙම ගත්තොත් කම්පියුටර් එකක්. මෙහෙම කම්පියුටර් එක ගත්තොත් මේකේ පරිගණකය. හරිද? දැන් පරිගණකය අපිට ප්‍රධාන විදියට බෙදන්න පුළුවන් කොටස් හතරකට. එතකොට මෙන්න මේ කොටස් හතර බෙදෙන්නේ මෙහෙමයි. අපිට පුළුවන් කොහොම කොටස් හතරක් බෙදෙනවා. පළවෙනි එක මම ගන්නවා හાર્ඩ්වෙයාර්. දෙවෙනි එක ගන්නවා සොෆ්ට්වෙයාර්. තුන්වෙනි එක ගන්නවා ෆර්ම්වෙයාර් කියලා. හරිද? ෆර්ම්වෙයාර්. හතර ලයිව් වෙයාර්. හරිද? පේනව නේද?
රයිට් පේනවනේ. පළවෙනි එක හાર્ඩ්වෙයාර්, දෙවෙනි එක සොෆ්ට්වෙයාර්, තුන්වෙනි එක ෆර්ම්වෙයාර්, හතරවෙනි එක අපි ගත්තේ ලයිව්වෙයාර් කියලා. එතකොට ළමයි මේ හાર્ඩ්වෙයාර් ඒ කියන්නේ මේ හතර ගැන මම නිකන් මේ සිග්නල් පෙරුගේ මම කියලා මෙන්නම්කෝ. හાર્ඩ්වෙයාර් කියන්නේ දෘඩාංග කියනවා අපි හරි. සොෆ්ට්වෙයාර් කියන්නේ මෘදුකාංග. එතකොට ළමයි මෙන්න මේ ෆර්ම්වෙයාර් කියන්නේ ස්ථීර අංග. ලයිව්වෙයාර් කියන්නේ ජීවාංග. හරි. ඔන්න මම සිංහල නම් ටිකක් කිව්වා. පැහැදිලිව පේනවනේ. රයිට්. ඒකේ පේන. එහෙනම් ළමයි මම මේ ටික එක ටටක් ගාලා ගෙලිලා යනවා. හරි. හાર્ඩ්වෙයාර් කියන්නේ ළමයි මෙහෙමයි. පරිගණකයක් ගත්තට පස්සේ එක එක යකඩ කෑලි ගොඩාක් තියෙනවා. ඔයාලා දැන් මොනිටර් එකක් තියෙනවා, ඩෙස්ක්ටොප් එක තියෙනවා. එතකොට රවුමාද අපිට සින්දු අහන්න පුළුවන් ස්පීකර්ස් තියෙනවා. ඒ වගේ තමයි මයික් තියෙනවා. තව ඒ වගේ පරිගණකයේ බං අතින් අල්ලන්න පුළුවන්. අතින් අල්ලන්න පුළුවන් කියන අතින් ස්පර්ශ කරන්න පුළුවන්. S2කින් බලන්න පුළුවන් කොටස් තියෙනව නේද? අන්න ඒවට තමයි අපි දෘඩාංග කියන්නේ. නිකන් එක්සැම්පල් එකක් ගමුවම නිකන් අපිට ගන්න පුළුවන් මොනිටර් එක, මවුස් එක, කීබෝඩ් එක. මොකද දැන් කියලා දෙන්නේ පරිගණකයට සම්බන්ධ දේවල් විතරයි. හරිද? තව මේකට දාන්න පුළුවන් ස්පීකර්ස් දාන්න පුළුවන්, වෙබ් කැමරා දාන්න පුළුවන්. අපිට ඒක අතින් අල්ලන්නත් පුළුවන්. ඒ වගේම තමයි S2කින් දකින්නත් පුළුවන්. ඒ වගේම තමයි ළමයි ඊළඟට අපි සොෆ්ට්වෙයාර් කියන තැනට යනකොට සොෆ්ට්වෙයාර් කියන්නේ අපිට අතින් අල්ලන්නත් බෑ. හැබැයි අපිට S2කින් දකින්න පුළුවන්. S2කින් දකින්නේ පරිගණකයේ තීරය හරහා. ඒ කියන්නේ මොනිටර් එක හරහා. එතකොට සොෆ්ට්වෙයාර් එක කියන්නේ අපි හිතුව මෙහෙම එකක්. සොෆ්ට්වෙයාර් වර්ග ළමයි කිහිපයක්ම තියෙනවා. දැන් අපි සොෆ්ට්වෙයාර් වර්ග කරන තැනට යනවා ඉස්සරහදී. ඒක කියන්න කලින් මම දැන් ඔයාලට දලා දාසක් දෙන සොෆ්ට්වෙයාර් මෙහෙම අපි නිකන් උගලට තේරෙන්න මම කියන සොෆ්ට්වෙයාර් කියන්නේ ඇප් එකක් වගේ. ඇප් එකක් කියන එක අපිට දැන් ටච් ස්ක්‍රීන් එකක් ගන්නකො ෆෝන් එකේ වුණා ටච් ස්ක්‍රීන් එකේ ඇප් එක ටච් කරලා අල්ලන්න පුළුවන් වුණාට අපිට බෑනේ ෆෝන් එක ඇතුළට දාලා ඇප් එක අල්ලලා ගන්න නැත්ත කතාව නේද? ඔයාලා තේරෙනවද මම කියන්නේ නේද? එතකොට ඒක අපිට සොෆ්ට්වෙයාර් කියන එක අපිට අතින් අල්ලන්න බෑ. හැබැයි S2කින් පේනවා. S2කින් පේන්නේ මේ වගේ මොනිටර් එකක් හරි එතකොට නැත්නම් මොකක් හරි ඩිස්ප්ලේ එකක් හරි. එතකොට ෆර්ම්වෙයාර් කියන්නේ ෆර්ම්වෙයාර් වලට අපිට ගන්න පුළුවන් මෙහෙම උදාහරණ. ඔයගොල්ලෝ දන්නවද නැහැ BIOS. BIOS කියන්නේ අපි දන්නවා පරිගණකයේ තියෙනවා ඩෙස්ක්ටොප් එක ඇතුලේ යම් තැනක ROM එක කියලා එකක්. ROM එක කියන්නේ පටන මාත්‍ර මතකය. එතකොට මෙන්න මේ ROM එක පුතේ ROM එකේ තමයි මේ ස්ථිරාංග බෙදාගෙන තින්නේ. එතකොට මේ ස්ථිරාංග කියන ඒවා පරිගණකයට දෙන්නේ කවුද? ස්ථිරාංග කියන ඒවා පරිගණකයට දෙන්නේ පරිගණකය නිර්මාණය කරන ආයතනය විසින්. එතකොට මේ හાર્ඩ්වෙයාර් අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට පුළුවන් සාමාන්‍යයෙන් මවුස් එකක් කැඩුණාට පස්සේ මවුස් එකක් වෙනම ගෙනත් දාන්න. ඒ වගේම අපිට පුළුවන් නිකන් අපි පාවිච්චි කරන ඩිෆෝල්ට් කීබෝඩ් එක වෙනුවට ගේමින් කීබෝඩ් එකක් අරගන්න. සොෆ්ට්වෙයාර් වෙනස් කරන්නත් පුළුවන්. අපිට ඇප් ගන්න පුළුවන්. ඇප් ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. හරිද? ඒත් එක්කම දැන් ස්ථිරාංක කියන තැනට එද්දී අපිට මේකට දාලා තියෙන BIOS කියන දේ අයින් කරන්නවත් වෙනස් කරන්නවත් බෑ. එතකොට මේ BIOS කියන දේ වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ පරිගණකයේ හදලා තියෙන ආයතනයේ මේ අදාළ ඉංජිනේරුවන්ට විතරයි. හරිද? එතකොට මේ Dell ඉන්නවා, HP ඉන්නවා, ඒ වගේ එක ආයතන තියෙනවා. Apple computer හදන අය ඉන්නවා. ඒගොල්ලන්ට විතරයි පුළුවන් මෙන්න මේ BIOS කියන එක දෙන්න. හරි? එතකොට ලයිව්වෙයාර් කියන්නේ ජීවාංග. ජීවාංග කියන්නේ මොකක්ද? ජීවාංග කියන්නේ ඕගොල්ලෝ මම වගේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ දැන් මේ වීඩියෝ එක බලද්දි ඔයාගේ අතේ ෆෝන් එකක් තියෙනවනේ. එක්ක ලැප් එකකින් බලන්න. හරිද? එතකොට දැන් ඔයා ඒ ෆෝන් එක හරි ලැප් එක හරි ඉස්සරහා වාඩි වෙලා හරි කොහොම හරි වීඩියෝ බලනවනේ. දැන් ඔයා ඒක පාවිච්චි කරනවා. එතකොට
ජීවාංග වලට ගන්න පුළුවන් බං පරිගණකයත් එක්ක තියෙන ජීවයක් තියෙන ඒවා. ජීවයක් තියෙනවා කියන්නේ දැන් ඔය පරිගණකයක් කැඩුනට පස්සේ ඕක අස්සර රින්ගන හුමුනොයි කූඹි වගේ නෙමෙයි ඈ. පරිගණකයත් එක්ක සම්බන්ධයක් තියෙන අය. ඒ කියන්නේ යූසර්ස්ලා කියනවා. හරි. එතකොට යූසර්ස්ලා ඔය ඉන්නවා ඉංජිනේර්ස්ලා ඉන්නවා software කරන අය software ඉංජිනේර්ස්ලා network ඉංජිනේර්ස්ලා නැත්තම් සාමාන්‍ය එදිනෙදා පරිශීලක පරිගණක පරිශීලනය කරන අය එහෙම ඉන්නවා. හරි. එතකොට මම හිතනවා දැන් මේ කෑල්ල වලට තේරෙන්නේ නැති කියලා. හරිද? දැන් මම අපේ මාතෘකාව ළමයි මේකේ ඔපරේටින් සිස්ටම් නේ. ඔපරේටින් සිස්ටම් කියන එක අයිති වෙන්නේ මේ software කියන තැනට. හරිද? මෙන්න මේ software කියන තැනට ඕක අයිති වෙන නිසා මම දැන් මේ තුන් දෙනාව අයින් කරලා දානවා. මේ තුන් දෙනාව අයින් කරලා software කියන එක වෙනම ලියාගෙන software කියන එකත් මම බෙදලා ඕගලන්ට තව ටිකක් පැහැදිලිව කියලා දෙන්න හදන්නේ දැන්. හරි? ඔන්න මම දැන් මේක මකා ගන්නවා. ඔයගලට මේ නෝට් එකේ මොකක් හරි දෙයක් අවශ්‍ය නම් මම ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන් වීඩියෝ නවත්තලා. අද්දාලා මසාලෙක මම ලියා ගන්නවා මේ software. ඔයාලා දන්න software කියන්නේ මොනවද? මුදුකාංග. ඔන්න මුදුකාංග. හරි. එතකොට ළමයි පේනවනේ? හරි පේනවා. මෙන්න මේ software. එහෙම නැත්නම් අපි කියන මෘදුකාංග කියලා මම මෙතන ලියන්නම් කොනේ. මෘදුකාංග. එතකොට පැටියෝ දැන් අපිට මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෘදුකාංග කියන එක. හරිද? මම මේ පැත්තට ගන්නවා මෙහෙම එක්කෙනයි. ආයි අනිත් පැත්තට මෙහෙම එක්කෙනයි දානවා. බලමු මේ පැත්තට බෙදෙන එක දැන් පේනවද කියලා. මේ තනියෙන් කැමරා ළඟ ඉන්නේ ඒකයි මේ සෙන්සරේ ඉවසරේ දාන්නේ. හරි. මේ පැත්තට මම ලියනවා මෘදුකාංග කියන එක බෙදෙන ප්‍රධාන කොටස් දෙකෙන් පළවෙනි කොටස තමයි පද්ධති මෘදුකාංග. පද්ධති මෘදුකාංග කියන්නේ. හරි. අපි උඩ කියනවා system software. දෙවෙනි එක ගන්න යෙදුම් මෘදුකාංග කියනවා. දෙවෙනි එක යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග. අපි උඩ කියනවා application software. right. එතකොට මෘදුකාංග වර්ග දෙකයි. පළවෙනි එක පද්ධති මෘදුකාංග, දෙවෙනි එක යෙදුම් මෘදුකාංග. හරි. පද්ධති මෘදුකාංග වලට කියන්නේ system software, යෙදුම් මෘදුකාංග වලට කියන්නේ application software. එතකොට system software කියන තැන මම දැන් මෙහෙම කියන්නකෝ. සමානිනා මේ හරියෙන් මිනිහෙක්. මිනිහෙක් මෙන්න මුට මේ මූ ජීවත් වෙද්දී දැන් මුට ಜಾති දෙකක් වුණා. එකක් අවශ්‍යතා, දෙවෙනි එක උවමනා. හරිද? ඔන්න ඔහොම දෙකක් තියෙනවා. අවශ්‍යතාව දිහා උවමනා තියෙනවා. අවශ්‍යතාව කියන්නේ මොනවද? මේ ඩයල් එකට ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් මොන දේවල්? ඒ කියන්නේ මිනිහෙක් වුණාම ජීවත් වෙද්දී කාලා බීලා ඉන්න ඕනේ. නැත්තම් මැරෙනවනේ. එතකොට තවුණාද? මිනිහෙක් වුණාට පස්සේ තමන්ගේ ශරීරය ආවරණය වෙන ඇඳුම් මොනවාද තියෙනවා. හරි. ඒ වගේ වතුර තියෙන්න ඕනේ. ඉන්න නිවාසයක් හරි අදාළ ස්ථානයක් තියෙන්න ඕනේ. ඒක අවශ්‍යතාව ළමයි. උවමනා කියන්නේ දැන් හිතන්න මිනිහෙක් වුණා මං කියන්නේ දැන් කන්න ඕනේ කියලා. කන්න ඕනේ කියලා බං. දැන් හිතනවා දැන් ඔන්න දැන් මූ හිතනවා මම රැයට කනවා පීසා එකක්. හරි. දැන් මූ රැයට පීසා එකක් කනවා කියලා දැන් මේ මුට කන්න ඕනේ කියලා දැන් මුගේ බඩගින නිවා ගන්න පීසා එකක්ම කන්න ඕන කියලා ගන්න නෑ නේද? දැන් මුට බත් කාලා ඉන්නත් පුළුවන් මොනවා හරි ෂේප් වෙන්න මුගේ අතේ තියෙන ගන්න කාලා ඉන්නත් පුළුවන්. ඒකට දැන් මුට පීසා එකක්ම කන්න ඕනද? පීසා එක කියලා මූ මේ පැත්තේ තියෙන අවශ්‍යතාව වලින් කෑම කියන එකෙන් අර කෑම තෝරනවා කියන්නේ අන්න ඒක තමයි උමනා කියන්නේ. පීස් එකක් තිබ්බනම් හොඳයි වගේ සීන් එකක් තියෙන. අන්න ඒවට තමයි උමනා කියන්නේ. ජීවත් වෙන්න තිබ්බොත් හොඳයි. හැබැයි ඕනෙම නැහැ. ඒව නැහැ කියලා එහෙම අවුලකුත් නැහැ, මැරෙන්නෙත් නැහැ. හරි.
අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි. දැන් මම මේ මිනිහෙක්ට මේ සමාන කරලා දැන් ඔය අවශ්‍යතාව මොනවා කිව්වේ? මිනිහෙක්ට වගේම තමයි මම පරිගණකයටත්. හරිද? පරිගණකයටත් අවශ්‍යතාව මොනවා කියලා දෙයක් තියෙනවා. මේ එතකොට පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල් තමයි මෙන්න මේ පද්ධති මෘදුකාංග කියන්නේ. එතකොට පද්ධති මෘදුකාංග නැත්තම් පරිගණකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇත්ත කතාව. හරි? යෙදුම් මෘදුකාංග කියන්නේ අත්‍යවශ්‍යම නැහැ. ඒත් නිකන් මේ අපි දැන් මම කම්පියුටර් එක පාවිච්චි කරනවා නම් මට ලේසි වෙන්නේ කියන්නේ කම්පියුටර් එක පාවිච්චි කරන්න ලේසි වෙන්නේ ඉන්නවා වගේ. අන්න එහෙම සීනක් තව තියෙනවා නිකන්. පරිශීලකගේ පහසුවට තමයි යෙදුම් මෘදුකාංග ඉන්නේ. හරිද? ඒතකොට මේ පද්ධති මෘදුකාංග කියන එක අපිට බෙදන්න පුළුවන් කොටස් කීපයකට. මම පළවෙනි එක මෙහෙම ගන්නම්. පළවෙනි එක තමයි මෙහෙයුම් පද්ධති කියන්නේ. හරිද? මෙහෙයුම් පද්ධති. අපි කියනවා ඔපරේටිං සිස්ටම්. නැත්තම් ඔයගලන්ගේ වචනෙන් කිව්වොත් OS. එතකොට දෙවෙනි එක කියන්නේ බා සිංහල මොකද්ද? උපයෝගිතා මෘදුකාංග. හරි. උපයෝගිතා මෘදුකාංග අපි උට කියනවා යුටිලිටි සොෆ්ට්වෙයාර් කියලා. තුන්වෙනි එක භාෂා පරිවර්තක. අපි ඒගොල්ලන්ට කියනවා ට්‍රාන්ස්ලේටර්ස්. රයිට්. ලිව්වට එක පේනවද බලන්න කොටම ගලින්. හරි පේනවා. එතකොට ඔන්න පද්ධති මෘදුකාංග ප්‍රධාන කොටස් තුනයි. පළවෙනි එක මෙහෙයුම් පද්ධති, දෙවෙනි එක උපයෝගිතා මෘදුකාංග, තුන්වෙනි එක භාෂා පරිවර්තක. දැන් මෙහෙයුම් පද්ධති කියන එක තමයි අපේ මේ මේන් ටොපික් එක වෙන්නේ. හරිද? එතකොට ළමයි මෙහෙයුම් පද්ධති කියන එක කියන්නේ මෙහෙයුම් පද්ධති කියන්නේ මොකද්ද? පරිගණක දැන් මෙහෙයුම් පද්ධතිය මම උදාහරණ වලින් කියලා කරනවා තේරෙයි. හරි. උදාහරණ කිහිපයක් කියන්න. උදාහරණ කොහෙන්ද බලන්නේ? මම මේ රතු වෙන ලියන්නම්. හරි. උතර දෙන්න. උදාහරණ. Windows, Android, Mac OS. ඔන්න මෙහෙයුම් පද්ධතිවල උදාහරණ කිහිපයක් ඈ. දැන් ඔයාලට තේරෙනවද දැන් පරිගණකයක් ගන්නකො. බහුතරයක් පරිගණක දාගෙන තියෙන මොනවද? Windows. මොබයිල් ෆෝන් එකක් ගන්නකො. Apple වගේම තමයි Android මේ ජංගම දුරකථන ගොඩක් තියෙනවානේ. Mac OS එක ගන්නකො. Mac OS එක කියන්නේ Apple පරිගණක වල තියෙන operating system එක. දැන් මම මේව නැතුව මම පරිගණකේ වැඩ කරන්නේ නැහැ නේ කොහොමද? දැන් ඔයාලට ඒක තේරෙන්න ඕනේ. මෙහෙම පද්ධතියක් කියන්නේ පරිගණකේ වැඩ කරන්න අනිවාර්යෙන් තිබිය යුතු මෘදුකාංගයක්. හරි. එතකොට මේ මෙහෙයුම් පද්ධතිය තමයි දැන් මෙතන ලොකම මිනිහා. හරි. ඌ තමයි දැන් ප්‍රධාන ඩයල් එක. එතකොට කවුද මේ උපයෝගිතා මෘදුකාංග කියන්නේ? මම මෙහෙම උදාහරණයක් ගන්න. මේ ඉන්නවා කොල්ලෙක්. මෙතන ඉන්නවා කෙල්ල. හරිද? මෙතන කොල්ලා ඉන්නවා, මෙතන කෙල්ල ඉන්නවා. හරිද? මේ ඩයල් එක මේ කෙල්ලට අපි හිතමු චොක්ලට් එකක් අරන් එනවා. හරි? ඔන්න චොක්ලට් එකක් අරන් එනවා. දැන් ඔයා දන්නවද දැන් සාමාන්‍යයෙන් කොල්ලෙක් ඔය වගේ දෙයක් කරද්දි තනියෙන් යන්නේ නැහැ. තනියෙන් යන්නේ නැහැ. මුගේ උදව්වට මේ වැත්තේ මේ පොඩි ඩයල් එකක් ඉන්න මුගේ යාළුවා. මේ තමයි කොල්ලා, මේ ඉන්නේ කෙල්ල. මුගෙන් චොක්ලට් එක දෙන්න යන්නේ මේ කෙල්ලට. හරිද? එතකොට මේ ඉන්නේ මුගේ යාළුවා. හරිද? මූ දෙයන් ඉන්නේ මුගේ උදව්වට. දැන් ඔයා ඔකට උදාහරණයක් ගන්නකො මෙහෙම. දැන් කෙල්ලව අමතක කරලා දාන්න. කෙල්ල වෙන්නේ. මූ තමයි OS එක. ඒ කියන්නේ operating system එක. මුගේ යාළුවා ඉන්නවනේ. අපි මුට කියනවා utility software එකක්. එතකොට පුතේ
දැන් මට තේරෙනවා උපයෝගිතා මෘදුකාංගය මොකටද තියන්නේ කියලා. දැන් මම කිව්වට දැන් මුඩේ මේ චොකලට් එක දෙන්න තමයි මේ යාළුවා ඉන්නේ කියලා. දෙන්න උදව් කරන තමයි මේ යාළුවා ඉන්නේ කියලා. එතකොට උපයෝගිතා මෘදුකාංගය කියන්නේ. ඒ කියන්නේ මුගේ යාළුවා කියන්නේ මුට මේ චොකලට් එක දෙන්න උදව් කරන එකානේ. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ පැවැත්මට උපයෝගිතා මෘදුකාංගය තමයි උදව් කරන්නේ. අර නිකන් යාළුවෙක් වගේ. එහෙම මතක තියාගන්න ලේසි. හරි. එතකොට දැන් මෙහෙයුම් පද්ධතිය රන් වෙනකොට Windows ඒවා ඕන එකක්. හරිද? මෙහෙයුම් පද්ධතියක් රන් වෙනකොට මේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රශ්න ඉන්න පුළුවන් නේ. දැන් මූ දැන් යන්නේ මුට දැන් මොකක් කරේ තනියෙන් කියන එකක්. ඒ පැත්තේ මොකක් හරි වැරදි අවුට්පුට් එකක් ආවොත් කෙල්ලේ පැත්තෙන් මොකක් හරි වැරදි අවුට්පුට් එකක් ආවොත් මූව බේර ගන්නවා කියන මේ යාළුවා යන්නේ ඇත්ත කතාව දෙන්නම කනවා ගිහිල්ලා මේ ගියාට බේර ගන්න බෑනේ ඉතින් ඇත්ත කතාව. මේ මෙයාගේ අර සහයට හයියට වගේ ඉන්නේ. එතකොට මෙහෙම පද්ධතියේ ප්‍රශ්නයක් ආවොත් මෙන්න මේ උපයෝගිතා මෘදුකාංග වලින් පුළුවන් මේ ප්‍රශ්නෙට කියන්නේ හෙල්ප් එකක් දෙන්න. ඒවට අපි උදාහරණයක් ගමු. මෙහෙම මම දැන් මේක මකන්නම් නේ. මකන්න ඕනේ නෑ අවුලක් නෑ. ඒකෝ. හරිද? උපයෝගිතා මෘදුකාංග වලට අපිට ගන්න පුළුවන් වෛරස් ඇන්ටි වෛරස් ගන්න පුළුවන්. වෛරස් ගාඩ් එතකොට ඔය වගේ කියන්නේ මේ පරිගණකයේ ඇන්ටි වෛරස් වලනේ පරිගණකයේ මේ වෛරස් ගාඩ් කියලා මොකක්ද? වෛරස් ගාඩ්. හරිද? පරිගණකයේ ධාවන වෙන මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාවට තමයි මෙයා ඉන්නේ. උදව්වට. හරිද? භාෂා පරිවර්තක කියන්නේ මෙහෙමයි. භාෂා පරිවර්තක ගත්තට පස්සේ ළමයි ඔයා දන්නවා පරිගණකයක් ගත්තාම විනාඩියක් ඉන්න. රයිට්. පරිගණකයක් ගත්තාම ඔන්න දැන් මිනිහෙක් ඉන්නවා මේ මිනිහා ලියුමක් ටයිප් කරනවා. හරිද? මූ ශ්‍රී ලංකාවේ එකෙක්. මූ ලංකාවේ එකෙක්. හරිද? තව එකෙක් ඉන්නවා මූ ඉන්දියාවේ එකෙක් මූ ටයිප් කරන හින්දි වලින් ලියුමක්. හරිද? මෙන්න තව එකෙක් ඉන්නවා මූ අපි හිතමු ඕස්ට්‍රේලියාව වගේ එකෙක්. හරිද? එතකොට මූට තියෙනවා මූ ඉංග්‍රීසි වලින් ටයිප් කරනවා. තවත් එකෙක් ඉන්නවා මූ ජපාන්. එතකොට මෙයා ටයිප් කරන්නේ මොකෙන්ද? ජපාන් භාෂාවෙන්. මෙයා ටයිප් කරන්නේ මොකද්ද? ජපාන් භාෂාවෙන්. හරිද? දැන් ඔයා හිතන්න දැන් මූ හතරම කරන්නේ මොකද්ද? ලියුමක් ටයිප් කරනවා. හරිද? ලියුමක් ටයිප් කරද්දී දැන් ඔයා හිතනද පරිගණකයට ওই භාෂා හතරම තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම බැලුවා. මූ මොන රෙද්දෙන් ටයිප් කරත් පරිගණකයට තේරුම් ගන්න පුළුවන් එකම භාෂාව යන්ත්‍ර භාෂාව විතරයි. හරි? එහෙම නැත්නම් අපි කියන මේකට මැෂින් ලැන්ග්වේජ් එක කියලා. මේ මැෂින් ලැන්ග්වේජ් එකේ ළමයි පරිගණකය කියන්නේ යන්ත්‍රයන්නේ පාවිච්චි වෙන්නේ බිඳුව සහ එක කියන පිටු විතරයි. හරිද? එතකොට ඔයා හිතන්න මෙහෙම. හරි? හරි මේ කරන්ට් එක ගියා එකපාරට බෝඩ් එක පේනවනේ. හරි පේනවනේ. හරි කරගෙන යන්න. මම කීකීදී මොකද්ද? මං කිව්වා මූ ශ්‍රී ලංකාවේ කිව්වා. මූ එතකොට ඉන්දියාවේ කිව්වා. මූ ඕස්ට්‍රේලියාව වගේ රටක කිව්වා. මූ ජපාන් එකේ කිව්වා. මුන් හතර දෙනාම එකම දේ කිව්ව පරිගණකයෙන් කරන්නේ. එතකොට මුන් හතර දෙනා ලියුම ටයිප් කරන එක කරන්නේ. මේ ලියුම ටයිප් කරද්දී දැන් පරිගණකයට තේරුම් ගන්න පුළුවන් ඒකට එක භාෂාවයි. මම දැන් කලින් කිව්වනේ මොකක්ද කියන්නේ? පරිගණකයට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ යන්ත්‍ර භාෂාව කියන එක විතරයි. එතකොට මෙන්න මේ යන්ත්‍ර භාෂාව කියන එක්කෙනා හැදිලා තියෙන්නේ බිංදුව සහ එක කියන බිටු වලින් විතරයි. හරිද? මේ පැත්තත් පේනව නේද? හරි පේනවනේ. හරි. එතකොට ළමයි මේ භාෂා පරිවර්තකලා ඉන්නේ. දැන් මේගොල්ලෝ මොන රෙද්දෙන් ටයිප් කරත් පරිගණකයට තේරුම් ගන්න පුළුවන් යන්ත්‍ර භාෂාව විතරයි නං. එහෙනම් මේගොල්ලෝ මේ හැම භාෂාවකින් ඕනම භාෂාවකින් ටයිප් කරන ඒ ලෙටර් එක
නැත්තම් මේගොල්ලෝ දැන් ගනුදෙනු කරන්නේ Taman දන්න ලැන්ග්වේජ් එකත් එක්කනේ. මේ මිනිස්සු මේගොල්ලෝ මොකෙන් ටයිප් කරත් මේක යන්ත්‍ර භාෂාවකට පරිවර්තනය කරන්න තමයි භාෂා පරිවර්තකලා ඉන්නේ. හරිද? එහෙම නැතුව මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ. දැන් ඕන දැන් ලංකාවේ ගාලා දැන් ලියුම ටයිප් කරන්න මොකද්ද? ඕන දැන් මුගල ලියුම යනවා. හායි කොහොමද කියලා. හරිද? හායි කොහොමද කියන එක මම මෙහෙම ඔන්න ඔහොම පිටුකොඩකින් යන්නේ නැහැ නේද? ලියන්නේ නැහැ නේද? යනවා ඒක. මේ කියන්නේ පරිගණකයට ගියාට පස්සේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ මේ විදිහට තමයි. මූ ලියන්නේ මෙහෙම නෙවෙයි. මූ කොහොමද ලියන්නේ? මූ ලියන්නේ හායි කොහොමද කියලා තමන්ගේ ඉංග්‍රීසි හරි සිංහල හරි භාෂාවෙන් හරිද? එතකොට විතර කුමර පෙන් වලියලා තියෙන්නේ. හරි. ඔන්න ඔහම මූ ටයිප් කරනවා. මේක භාෂා පරිවර්තකයක් මගින් මෙන්න මේ වගේ යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරලා පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට සකස් කරනවා. ඊට පස්සේ තමයි මේ මිනිස්සුන්ගේ පරිගණකය අතර මෙන්න මේ අර මේ ගණිතන කිරීමේ පහසුව ලැබෙන හරිද? එතකොට භාෂා පරිවර්තකින් මේකට හරිද? එතකොට මම මේක මකා ගන්නනේ. මේක මකලා. ඊට පස්සේ අපි යන්නේ යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග ඊට පස්සේ තමයි මෙහෙමයි. යෙදුම් මෘදුකාංග කියන්නේ ෆෝන් එකේ තියෙන ඇප් වගේ හරිද? කියන්නේ මිනිස්සුන්ට මෙන්න මේ OS එකත් එක්ක ගනුදෙනු කරන්න. මේ OS එකත් එක්ක සම්බන්ධ වෙන්න පහසු වෙන්න අතරමැදි විදිහට තමයි මෙන්න මේ යෙදුම් මෘදුකාංග කියන එක ඉන්නේ. හරිද? දැන් ඔයගලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මම මේ හරිය ඉන්නද වෙන්න නම් මෙහෙම මම මේක පොඩ්ඩක් මෙහෙම මකලා හරිද? මම මෙහෙම අදින්නම්කෝ. බලන්න. මේන් ඉන්නවා පරිශීලකයා. පේනවද බං කොටපු කලින් බලමු පේනවද කියලා. ලියනව පේනවද කියලා හොයාගන්න ඉදියුත් නැහැ. පේනවද නැද්ද කියලා හොයාගන්න ඉදියුත් නැහැ. මම හිතනවා පේන ඇති කියලා. මේ හරිය කොහොමද කොහෙන්ද මට පේන්නේ ස්පීඩ් එක මේ කරගන්නදී. මෙන්න ඉන්න පරිශීලකයා. හරිද? මෙන්න දිනවා OS එක. මෙන්න දිනවා hardware එක. හරිද? එතකොට ළමයි මෙහෙමයි. දැන් මේ පරිශීලකයා අපි හිතමු මුලින්ම මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් දීලා නැහැ. හරිද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් දීලා නැතුව අපි මූ මෙහෙම කෙලින්ම සම්බන්ධ වෙනවා ඔපරේටින් සිස්ටම් එකත් එක්ක. ඕන්න ඔපරේටින් සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔපරේටින් සිස්ටම් එකත් මූත් එක්ක රිජියු සම්බන්ධ වෙනවා. හරිද? එහෙම වුණාට පස්සේ OS එකකින් තමයි hard එකට සම්බන්ධ වෙන්නේ. ඒතකොට hard එකකින් ආයි OS එකට සම්බන්ධ වෙනවා. කවදාවත් පරිශීලකට බෑ hardware එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න. හරි? එහෙම කරන්න අමාරුයි. ඉස්සරම කරලා දිනවා කියලා කියනවා. ඒකට එහෙම කරන්න අමාරුයි. හරි? පේනවා කියලා හිතනවම ඈ. ලියනවා පේනවා කියලා හිතනවා. පේනවනම් හොඳයි. පේනවා. හරිද? එතකොට මම දැන් මෙතන තව දෙන්නෙක් ඇඩ් කරනවා. හරි? ඔන්න මම මේ මෙතනට දෙනවා application software. application. හරි? මෙතනට දෙනවා utility software. හරිද? එතකොට තමයි අපිට මෙතනට ඕනනම් utility software දාන්න පුළුවන්, translator දාන්න පුළුවන් ඈ. ඔය දෙකේ එකක් ඇති. එතකොට ඔන්න දැන් application software එකක් නැතුව පරිශීලකයා OS එකත් එක්ක රිජියු සම්බන්ධ වුණා. OS එකත් පරිශීලකයාත් එක්ක රිජියු සම්බන්ධ වුණා. OS එක hardware එක utility software එක හෝ translator එක දෙන්න කලින් OS එක පරිශීලකයාත් එක්ක මේ hardware එකත් එක්ක රිජියු සම්බන්ධ වුණා. hardware එක OS එකත් එක්ක රිජියු සම්බන්ධ වුණා. ඔන්න මම දැන් ඒ දෙන්නගේ අතරමැදට මේ දෙන්නව දැන් ගෙනල්ලා දාලා දෙනවා. හරිද? එතකොට
මම මේ ටික මෙහෙම පොඩ්ඩක් කොටු කරගන්නන්නේ. ඒතකොට ලස්සනයි. තිබ්බ ලස්සන දියා දවන්න කොටු කරන්නේ. ඔන්නම කොටු කරගන්න. හරිද? එතකොට මෙතන ඉන්න utility software එකයි translator එකයි මෙතන ඉන්න application එක. හරි? ඕම් ඔහොම ඉන්න. හරිද? එතකොට ළමයි මට මම කියන මම අපි යාවගම මේ මිනිහට ඔයා හිතන්නේ OS එකත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන එකද ලේසි ඇප් එකක් හරහා සම්බන්ධ වෙන එක. දැන් මම මෙහෙම කියන්නම්කෝ දැන් ඔයාලට ඒක තේරුම් ගන්න බැින. මිනිහෙක් ඉන්නවා මිනිහට ඕනේ ෆෝන් එකේ කැමරා එක ඔන් කරගන්න. හරිද? right කොටයින හරි මිනිහට ඕනේ කැමරා එකත් එක්ක රිවිව් සම්බන්ධ වෙයි සෝරි කැමරා එක ඕපන් කරගන්න. එතකොට ඔයා හිතන්න කම්පියුටර් එක ඔන් කරගන්න. ඔන් කරගත්තට පස්සේ මෙන්න මේ කම්පියුටර් එකේ එකපාරට මේ අර දැන් අපිට දැන් සාමාන්‍ය PC එකක් ඔන් කරාට පස්සේ අපිට application pen කියන්නේ app පෙන්නනවා app icon පෙන්නනවා අපිට අදාළ app එකට icon එක තියෙනවා icon එක යටින් app එකේ නම තියෙනවා ඒ වගේ ලස්සන මේ interface එකක් තියෙනව නේද අතුරු මුණටත් ලස්සන අතුරු මුණටත් තියෙනවා එතකොට මෙන්න මේ scene එකේදී අපිට එහෙම දෙයක් නැතුව දැන් මම open කරපු ගමන් තනිකර කළු screen එකක් තියෙන්නේ මෙන්න මේ කළු ස්ක්‍රීන් එකේ මම මුට කෝඩ් එකක් ගහන්න ඕන. මොකක් හරි කෝඩ් එකක් ගහන්න ඕන. අපි හිතමු දැන් වෙන දිග කෝඩ් එකක් තියෙනවා. කැමරාව ඔන් කරගන්න. හරිද? කැමරාව ඔන් කරගන්න මේ කෝඩ් එකක් මොකක් හරි උන්නව බයිනරි මේ සෝරි මේ බිට් වලින් මෙහෙම ගහලා කැමරාව ඔන් කරගන්න කියලා හිතන්න. එහෙම කරන එකද ලේසි. දැන් ෆොටෝ එක ගහන්නත් මුට දැන් මේ තව මොකක් කරේ. දැන් මේ තියෙන කැමරාව ඔන් කරගන්න කෝඩ් එක නා මේ තියෙන දැන් ෆොටෝ එක ගහ ගන්න නම් තව කෝඩ් එකක් ඕන. තව ෆොටෝ එකක් ගහන්න නම් තව ඒ වගේම කෝඩ් එකක් දිගට ටයිප් කරන්න ඕන කියලා. දැන් එහෙම කරන එකද ලේසි නැත්නම් දැන් අපිට දැන් අපේ ජංගම දුරකථනය ගත්තට පස්සේ කැමරා කියන ඇප් එකෙන් කැමරාවට ගියා අර කැමරාවේ ෆොටෝ එක ගහන්න තියෙන තැන බටන් එකෙන් ෆොටෝ එක ගහගත්තා. ඒකද ලේසි මේකද කියලා හිතන්න. ඔයාලට තේරෙනවද දැන් ලේසි මොකක්ද කියලා නේ? ලේසි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් තීදි ලේසි කියලා තියෙනවා. ඒ කියන්නේ කැමරා කියලා ඇප් එකක් තියෙන නිසා අර ෆොටෝ එක ගහගන්න අර ඩයල් එකට ලේසි වුණා. ඒ නිසා දැන් මූ කෙලින්ම OS එකත් එක්ක සම්බන්ධ වුණොත් අර වගේ සීන් එකක් වෙන්නේ. දැන් මේ වගේ කෝඩින් සීන් එකක් තමයි මුට කරන්න වෙන්නේ. ඒ වගේ තමයි මුට දැන් එහෙම වුණොත් මුට සාමාන්‍යයෙන් මේ කෝඩ් ගැන දැනුමක් තියෙන්නත් ඕන. හරිද? ඒ වුණාට ළමයි වෙන්න මේ ඇප්ලිකේෂන් එක කරා පරිශීලකයන්ට පුළුවන් සම්බන්ධ වෙන්න OS එකත් එක්ක. ඕන්න පරිශීලක ඇප්ලිකේෂන් එකට සම්බන්ධ වුණා. ඇප්ලිකේෂන් එක සම්බන්ධ වුණා OS එකත් එක්ක. හරිද? එතකොට මේ ඇප්ලිකේෂන් එක ආයි පරිශීලකයත් එක්ක සම්බන්ධ වෙනවා. මේව සම්බන්ධ වෙනවා. OS එක සම්බන්ධ වෙනවා හાર્ඩ්වෙයාර් එකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැතුව OS එකටත් මම මේ ආරක්ෂාවක් තියෙනවා නේද? මම දැන් කිව්වනේ යුටිලිටි සොෆ්ට්වෙයාර් එක කියන්නේ OS එකේ ආරක්ෂාව වල තියෙන එකක් කියලා. එතකොට OS එක සම්බන්ධ වෙනවා මෙන්න මේ යුටිලිටි සොෆ්ට්වෙයාර් එකත් එක්ක. හරිද? යුටිලිටි සොෆ්ට්වෙයාර් එක ඊට පස්සේ හાર્ඩ්වෙයාර් එකත් එක්ක සම්බන්ධ වෙනවා. කිව්වද දේවල් දන්නේ දැන්? පරිශීලක ඉන්නවා. පරිශීලක ඇප් එකක් නැති මොහොතේ කෙලින්ම OS එකත් එක්ක සම්බන්ධ වෙනවා. OS එක මේ උපයෝගිතා මෘදුකාංගයක්. එහෙම නැත්නම් භාෂා පරිවර්තනයක් නැතුව ඉක්කි. කෙලින්ම හાર્ඩ්වෙයාර් එකත් සම්බන්ධ වෙනවා. හරි? එතකොට දැන් ඔය හිතන්න දැන් මෙතන භාෂා පරිවර්තකයකුත් නැහැ මොකක්වත් නැහැ. හරි? එතකොට මේ OS එක පාවිච්චි කරන එකට හෙන දැනුමක් තියෙන්න ඕනේ. කියන්නේ මේ ඇප් එකට නම් මේ කෝඩ් එක කියලා එහෙම දැනුමක් තියෙන්න ඕනේ. ඇප් එක පාවිච්චි OS එක පාවිච්චි කරනවා නම් දැනුමක් තියෙන්න ඕනේ නේ. එතකොට ළමයි මුට
මුගේ අදාළ වැඩේ කරගන්න ලේසි වුණා ඇප් එකක් තියෙන නිසා. ඇප් එක සම්බන්ධ වුණා ඔපරේටින් සිස්ටම් එකත් එක්ක. ඔපරේටින් සිස්ටම් එක සම්බන්ධ වෙනවා යුටිලිටි සොෆ්ට්වෙයාර් එකයි ට්‍රාන්ස්ලේට් එකෙන් කරා හાર્ඩ්වෙයාර් එකත් එක්ක. කවදාවත් මතක තියාගන්න ඕනේ. පරිශීලනයට බෑ කවදාවත් හાર્ඩ්වෙයාර් එකත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න. හරි. දැන් ඔයගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන ඩයග්‍රෑම් එකත් මේකට සමානයි. ඒක ලෝඩිලා තියෙන්නේ නම් ඔව් මේ වගේ එකක් තමයි දීලා තියෙන්නේ. මම ඒකත් ඕනනම් ඇඳලා පෙන්නන්න. මෙහෙම යූසර් ඉන්නවලු. හරිද? OS එක මෙහෙම දිනවලු. හાર્ඩ්වෙයාර් එක මෙහෙම දිනවලු. හරිද? ඊට පස්සේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක නැතුව මේ දෙන ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා මේ දෙන ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙතනට ආයි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක ඔහොම දාලා තියෙනවා. ආයි මෙතනටත් මෙහෙම යුටිලිටි සොෆ්ට්වෙයාර් එකක් දාලා තියෙනවා. යුටිලිටි ඕනම මෙතන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දාන්න පුළුවන්. අවුලක් නැහැ කේස් එකක්. දැන් මුන් දෙන්න ඉන්නකොට බං යූසර් කෙනෙක් සම්බන්ධ වෙන්නේ මූත් එක්ක. හරිද? එතකොට ඇප්ලිකේෂන් සම්බන්ධ වෙන්නේ OS එකත් එක්ක. OS එක සම්බන්ධ වෙන්නේ මෙයත් එක්ක. මෙයා සම්බන්ධ වෙන්නේ hardware එක්ක. හරි. දැන් ඔක කරන්නේ එන්න වැඩ පහසු කරගන්න. වෙන සීන් එකක් නැහැ. හරි. ඒ වගේම තමයි මෙතනදී යුටිලිටි සොෆ්ට්වෙයාර් එක මගින් OS එකට ආරක්ෂාවක් සැපේ. ආරක්ෂාවක් කියන්නේ මේ ආරක්ෂාවක් සැපේනවා. හරි. එතකොට ළමයි ඔක ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. පොඩි විනාඩියක් දෙන්නම් ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ඕනනම් මෙහෙම වර්ග කරන්න පුළුවන්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වර්ග කරන්න පුළුවන් මෙහෙම. හරිද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් තියෙනවා මෙහෙම. අපිට පුළුවන් ඔෆිස් පැකේජ් එක ගන්න. Microsoft Office ටික එහෙම ලියන්නම්කෝ MS Office. ඒ කියන්නේ මේ Microsoft Word, Excel, PowerPoint වගේ හරිද? ඒක ඇත්නේ. ඒවෙන් අර ડોකියුමන්ට් හදන්න පුළුවන්. ඒ වගේ වැඩනේ කරන්න ප්‍රසන්ටේජ් හදන්න පුළුවන් PowerPoint එකෙන්. ඊට පස්සේ ගන්න පුළුවන් ගේම්ස්, කම්පියුටර් ගේම්ස් ගන්න පුළුවන්. ආයෙ ගන්න පුළුවන් ඔය මේ වෙබ් බ්‍රවුසර්ස් ගන්න පුළුවන්. හරි. ඔය ටික දාගන්න ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරමු. දැන් අපි කතා කරන්නේ දැන් අපි මාතෘකාව OS එක ගැන. OS එක ගැන. මම මේක මතනවා. ඔන්න සොෆ්ට්වෙයාර් වර්ගීකරණය ගැන කියලා දුන්නා හොඳේ. ඔයා මතක තියාගෙන යන්න මාළු දේවල් මේ ඉතින් ඔයා MCQ ගහන්න සෑහෙන වටින පොයින්ට්. අපි ඊළඟට කතා කරන්නේ OS එක. OS එක ගැන කතා කරනකොට OS වර්ග කීපයක් ගැන කියන්න. සාමාන්‍යයෙන් මූලිකවන් ලෝකේ අපි පාවිච්චි කරන OS වර්ග තියෙනවා. අපිට ගන්න පුළුවන් Windows. ඒ වගේම තමයි Mac OS. ඒ වගේම ගන්න පුළුවන් මුලින් මේ දෙක ගැන පොඩ්ඩක් කතා කරමු නේ. Windows කියවල පස්සේ තමයි Windows කියන්නේ සෑහෙන පිරිසක් පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක. එතකොට Windows ලාගේ ළමයි ලොකු මේ ජෙනරේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ Windows පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් ලොකු අප්ඩේට් එකක් එක්ක මේකේ version ගොඩාක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම දැන් ඔයගලන්ට පොඩි ෆොටෝ එකක් දාන්නම්. මේ ෆොටෝ එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඒවැ ලොගෝස් එකම. හරිද? එතකොට ඒකේ තියෙන Windows OS Story කියලා. මුලින්ම එවල තියෙනවා Windows
1.0 කියලා. ඒක ඇවිල්ලා තින්නේ 1985 අවුරුද්දේ. හරි. ඊට පස්සේ Windows 3.1 එකක් තියෙනවා 1992 දී ඒක ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ තියෙනවා Windows 95 කියලා එකක්. ඒක ඇවිල්ලා තින්නේ 1995 දී. ඊට පස්සේ තියෙනවා Windows XP කියලා එකක්. ඒක 2001 දී. කියන්නේ 2000න් පස්සේ ඇවිල්ලා තින්නේ මුලින්ම XP කියන එක. එතකොට ඇවිල්ලා තියෙනවා Windows Vista කියලා එකක්. ඒක ඇවිල්ලා තින්නේ 2006 දී. Windows Vista එක ළමයි ලොකුට කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැති හේතුව තමයි ඒ කාලේ පාවිච්චි කරපු පරිගණකවල ලොකුවට ග්‍රැෆික් කාඩ් එකම තිබ්බේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පරිගණක. දැන් තරම් අර මේ හොඳ මට්ටමේ තියෙන පරිගණක ඒ කාලේ තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ කියනද තිබුණා. කලාතුරකින් තිබ්බේ. ඔය දැන් ගොඩක් අය ළඟ එහෙම තියෙනවනේ. දැන් ගොඩක් අය නිකම් පරිගණකයක් බිල්ඩ් කරත් හොඳ ග්‍රැෆික් කාඩ් එකක් ගහලා එහෙම බිල්ඩ් කරන්නේ. එතකොට මෙන්න මේ Windows Vista කියන එකේ Windows Vista කියන එකේ ළමයි ග්‍රැෆික් පැත්තට පොඩ්ඩක් වැඩි ඒගොල්ලෝ. කියන්නේ ඒ කාලේ භාවිත කරපු පරිගණකත් එක්ක ඒවැ තිබ්බ ග්‍රැෆික් මට්ටම වැඩි. හරි. ඊට පස්සේ දැන් ඕක එහෙම්මම යට ගියා. හරි. ඒක යට ගියාට පස්සේ Windows 7 ආව 2009 දී වගේ. 2009 දී Windows 7 ආවට පස්සේ Windows 7 තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. අද පාවිච්චි කරන අය ඉන්නවා. ඊට පස්සේ Windows 8 ආවා 2012 දී. ඊට පස්සේ Windows 10 ආවා 2015 දී. Windows 10 වලත් ඊට පස්සේ මම හිතන්නේ version කීපයක් ආවා. version කීපයක් ආවා. ඊට පස්සේ Windows 11 ආවා 2021. හරි. දැන් ගොඩක් අය Windows 11 පාවිච්චි කරන්නේ නේද? ඊට macOS ගත්තට පස්සේ ඒකෙත් තියෙනවා මේ 1984 දී ආපු එකක් තියෙනවා. 1999 දී ආපු එකක් තියෙනවා. 2001 දී ආපු එකක් තියෙනවා. 2017 දී ආපු එකක් තියෙනවා. ඔය වගේ මම මේ ෆොටෝ එක දාන්නම්. හරි මම දැන් මේ බලන ෆොටෝ එක මම ඔයගොල්ලන්ට දාන්නම් ඈ. වීඩියෝ එක පැත්තෙන් දාන්නම්. එතකොට මේගොල්ලන්ගේ විශේෂම කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ විශේෂම කාරණාවක් තුන කතා කරනවා. දැන් ඔය Windows කියන එකයි macOS කියන එකයි බං අපිට මේ සල්ලි ගෙවලා ගන්න ඕන ඔපරේටින් සිස්ටම්. හරි. මේ මුදලක් කියවන්න ඕන. දැන් ඒකට මුදලක් කියන්නේ මේ රුපියල් 100ක් 200ක් 150ක් වගේ නෙවෙයි. ඔය දැන් ගොඩක් ලංකාවේ නම් තියෙන crack version. හරි. crack version කියන්නේ දැන් ඒගොල්ලන්ට දැන් crack එකේ තියෙන අවුල දෙන්නේ Windows ලගේ කියන්නේ Windows ලගේ ඔරිජිනල් ආයතන තියෙනවනේ. ඔරිජිනල් Windows එක තියෙනවනේ. ඒගොල්ලෝ විසින් මේ Windows හදලා තියෙන ආයතනයේ විසින් දැන් ලංකාවේ තියෙන crack version එකේ මොකක් හරි Windows එකේ ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ ඒකට වගකීමක් දෙන්නේ නැහැ, වග කියන්නේත් නැහැ. මොකද crack එකක් නිසා. ඒගොල්ලන්ගේ ඔරිජිනල් එක අරගෙන සල්ලි ගෙවලා අරගත්තොත් ඒගොල්ලෝ ඒකට වග කියනවා. හරි. macOS එකත් එහෙම. හරි. එතකොට මේ දෙන්නව paid ඒවා. ඒ කියන්නේ සල්ලි ගෙවලා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ සල්ලි ගෙවලා ගන්න විතරක් නෙමෙයි. අපිට මේ ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් OS එකක් තියෙනවා. මං උදාහරණ දෙක තුනක් දෙන්නම්. හරි. අපිට තියෙනවා Ubuntu. Linux. ඔන්නම දිනවා. හරි. තව ජනප්‍රිය OS එකක් තියෙන එක සම්පූර්ණ නොමිලේ තියෙන්නේ. අපි Android කියන්නේ Android එක ගොඩක්ම මේ ජංගම දුරකථන වලට තමයි ටාගට් කරලා තියෙන්නේ. එතකොට මේක ෆ්‍රී ඈ. මේක ෆ්‍රී. එතකොට මේක ෆ්‍රී. Android එක හදලා තියෙන්නේ කවුරුද කියන්නේ? දැන් මේ මෙහෙම. Ubuntu free, Linux ඒවත් free. දැන් සාමාන්‍ය Windows හරි macOS වලට හරි ඒක පාවිච්චි කරන උන්ට පරිශීලකයන්ට මේ ඒගොල්ලන්ගේම විදියට වෙනම software එකක් හරි OS එකක් හරි එහෙම හදාගන්න බෑ. හරි. ඒ වුණාට Ubuntu එහෙම නැත්නම් Linux වල ඒ වගේ පාවිච්චි කරන අයට පුළුවන් ඒගොල්ලන්ගෙම කියලා වෙනම OS එකක් හදාගන්න. කියන්නේ වෙනම සිස්ටම් එකක් හදාගන්න. හරි. ඒ වගේ ඔය එක එක නම් තියෙනවා මට මතකයි.
ඉසුරු ලිනක්ස් කියලා රජයෙන් ගහපු එකක් තිබ්බා. පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ගහවන්න කරේ. හරි. තමන්ගේම විදියට වෙනස් කරලා. එතකොට බං මේවට බං වෛරස් වල බලපෑම ලොකු නෑ. ෆ්‍රී කියලා දෙන ඒවා. දැන් වෛරස් කම්පැනි දිනවනේ. ওই වෛරස් කම්පැනි වල බලපෑමක් එහෙම ලොකුවට නැහැ. වෛරස් කම්පැනි වල බලපෑම නැත්නම් මොකක්ද දන්නවද? දැන් මුන් මොකක් හරි OS එක හැදුවා කියන්නකො හදලා මූලෙන් පරිගණක පාවිච්චි කරද්දි මුන්ට වෛරස් එකක් ආවා. මුන්ට පුළුවන් මේ කෝඩ් ටික මාරු කරලා ආයි අලුත් එකක් හදා ගන්න උන්ට ඕනද. එතකොට ඉතින් අරුන්ට වෛරස් හදා දින්න වෙනවා වැඩක් කරන්න වෙන්නේ නැහැ. හරි. ඒකට මේගොල්ලන්ට එහෙම බේන්ස් මේගොල්ලන්ට ගොඩක් වෛරස් බලපෑම් තියෙනවා. දැන් Android කියන්නේ මෙන්න මේ ෆෝන් වලට ඇවිල්ලා තියෙන OS එකක්. දැන් අපි ගොඩක්ම Apple නැතුව ගොඩක් අය පාවිච්චි කරන Android ෆෝන් තමයි. හරිද? ඒකට Android කියන එක හදලා තින්නේ මෙන්න මේ Google කියන ආයතනය විසින්. හරි. Google ආයතනය විසින් Google එකෙන් තවත් එකක් ගහලා තියෙනවා Google OS කියලා. ඒකත් ෆ්‍රී තමයි. ඒ වුණාට ඒක මේ Android කරා user friendly වුණේ නැහැ. ඒ නිසා Android එක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ. හරි. ඔය තියෙන operating system කිහිපයක් තාම තියෙනවා ඇති තරම්. ඕගොල්ලන්ට ඕන නම් ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඊට පස්සේ ඔකත් ඕන නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. හරි. live wave පේනවනේ. පේනව නේද බා? පේන. අය මම මේක මහනවා. ඊට පස්සේ අපි යනවා OS වර්ගීකරණය. ඔපරේටින් සිස්ටම් වර්ගීකරණය. මට දැන් මෙහෙම පන්ති කරද්දී තියෙන එන ප්‍රේස් එක තමයි දැන් මට මෙහෙම සර්විසරේ ඇවිල්ලා බලන්න වෙනවා මේ ලියන මගුල් පේනවද කියලා. අනික මේ මාක පෙන්නලා තුඩ මහතත් නෑව. පට්ට කේස් එක. හරි. OS වර්ගීකරණයේදී මෙහෙමයි. අපිට පළවෙනි එක ගන්න පුළුවන් ඒක පරිශීලක. ආයෙ දිනවා බහු පරිශීලක. තුන්වෙනි එක ගන්න පුළුවන් බහුකාර්ය. හතරවෙනි එක තත්කාලික. මොකද ඒක පරිශීලක බහු පරිශීලක බහුකාර්ය තත්කාලින. එතකොට ඒක පරිශීලක කියන්නේ එකපාරක් එක්කෙනෙක්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක වැඩයි කරන්න පුළුවන්. හරි. දැන් ඔය අපි වර්තමාන PC වල නම් අපිට සින්දු අහන්නත් පුළුවන්, ගේම් ගහන්නත් පුළුවන්. සින්දු ආහා ගේම් ගහන්නත් පුළුවන්. එතකොට අපිට පුළුවන් ඇප් දෙක තුනක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේ එක එක විචුරණ තියෙනවා. ඒතර මේ වගේ එහෙම නැහැ. මේ වගේ එක වැඩයි කරන්න පුළුවන්. සින්දු අහනවා නම් සින්දු අහවා. හරිද? ෆිල්ම් එකක් බලනවා ෆිල්ම් එක බලපන්. එකටයි පාවිච්චි කරන්න පුළුවන්. දෙතුන් දිනකට පාවිච්චි කරන්න බෑ. හරි. එතකොට මේකට උදාහරණ දෙනවා Mac sorry උදාහරණ මේක ලියන්නද මිල් එක කියන්නේ මේකට උදාහරණ MS DOS බහු පරිශීලක කිව්වට පස්සේ මෙහෙම එකක් තියෙනවා. ඔතන බං සේවා දායක පරිගණක කියලා හදලා අන්න ඒ වගේ සින්නක් තියෙනවා. සර්වර් කම්පියුටර් එකකට වෙනත් පරිගණක කීපයක් එකතු කරලා පොඩි ජාලයක් හදනවා. ජාලයක් කියන්නේ මේ සර්වර් එකකට පරිගණක එකතු කරලා හදනවා. හරිද? එහෙම ජාලයක් හැදුවට පස්සේ මෙන්න මෙහෙම. අලුයන් මේ හරියට ගන්න. මෙහෙම සර්වර් කම්පියුටර් එක තියෙනවා. මේ දින සර්වර් මේකට පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. මේකට පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඔහොම පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. හරිද? ඒකම ළමයි පේනවනේ. අපි බහුපරිශීලක කියන්නේ එහෙමයි. හරිද? දැන් මෙයාගේ තියෙන ටික මෙයාට පාවිච්චි කරන්නත් පුළුවන්, මෙයාට පාවිච්චි කරන්නත් පුළුවන්, මෙයාට පාවිච්චි කරන්නත් පුළුවන්, මෙයාට පාවිච්චි කරන්නත් පුළුවන්. බහුපරිශීලක කියන්නේ ඕකයි. හරි. ඒකට බහුපරිශීලක වලට උදාහරණ ගන්න පුළුවන් අපිට Windows Server.
Windows Server. ඊළඟට බහුකාර්ය කියන එක තමයි මෙහෙම. බහුකාර්ය කියන එක බහුකාර්ය කියන එක මොන කොහොමද වඩ කියන්නේ? මේක තමයි අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ කියන්නේ. Windows 7, Windows 10, Windows 8, Windows 11. ඔන්න ඔය වගේ ඒ වගේ තමයි Apple එකේ Mac OS එක. හරි. බහුකාර්ය බහුකාර්ය හරිද? එතකොට මේක දැන් ඔයා හයි දැන් සර් මේක ඒක පරිශීලකද? නෑ. මේක ඒක පරිශීලක නෙවෙයි. දැන් ඔයා හිතුවට ඔයාගේ PC එකෙන් ඔයාට විතරනේ මේ වැඩ කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකෙන් ඔයාට විතරනේ වැඩ කරන්න පුළුවන් කියලා. ගේම් ගහන අය මේක දන්නවද මේ මල්ටිප්ලේයර් කියලා සීන් එකක් තියෙන්නේ. අහලා කියනවා මල්ටිප්ලේ කරනවා කියන්නේ. අන්න ඒ වගේ වෙලාවකදී එකම වෙලාවේ තැන් දෙකක ඉඳන් දෙන්නෙට යූස් කරන්න පුළුවන් පරිගණකය. හරි? අන්න ඒ නිසා මෙන්න මේ Windows 7 8 10 11 ඔන්න ඔය කියන ඒවා අපිට බහුකාර්ය කෙනෙකුට දාන්න පුළුවන්. හරි? ඊට පස්සේ තත්කාලීන කියන්නේ මොනවද? තත්කාලීන කියන්නේ ATM මැෂින් දාලා තියෙනවනේ. ඒ කියන්නේ ගිහිල්ලා කාඩ් එක බැංකු කාඩ් එක දාලා සල්ලි ගන්න ඕන නම් ඊවරෙන් සල්ලි ගන්න පුළුවන්. සල්ලි දාන්න ඕන නම් ඊවරෙන් සල්ලි දාන්න පුළුවන්. ඒගොල්ලෝ පෙන්නන මොනවද? මේ ගිණුමේ තියෙන ශේෂය පෙන්නනවා. ඒතකොට ඔය වගේ විස්තර ටික පෙන්නනවා ගිණුමේ නම. එහෙම පෙන්නනවනේ නේ. එතකොට ඔය ATM එක තත්කාලීන. ඒ කියන්නේ ආදානය දෙන සැනින්ම නිකන් අවුට්පුට් එකක් දෙනවා වගේ තියෙන්නේ. හරි? ATM එක දිනවා. ඒ වස්තු කැල්කියුලේටර් එක. කැල්කියුලේටර් එක කියන්නේ මේ වැරදියට ගන්න එපා මේක. කැල්කියුලේටර් එක කියන්නේ මේ ෆෝන් එකේ තියෙන කැල්කියුලේටර් එක නෙවෙයි. කැල්ලයක් තිබ්බම මේ හරි. කැල්කියුලේටර් එක කියන්නේ මේ වගේ මේක නම් සයින්ටිෆික් එකක්. හරිද? මේ වගේ කැල් එකක්. මේ ඒ කියන්නේ මේක වෙනම OS එකක් රන් වෙනවා. හරි? මේ කැල් එකේ වෙනම OS එකක් රන් වෙනවා. එතකොට ඒ වැද්දන් අපිට ඕන ආදාන දුන්නාට පස්සේ ඒ වෙලම ප්‍රතිදාන ගන්න පුළුවන්. ඒ නිසා කැල් එක තත්කාලීනයි. හරි? හරි. කොහොමද දැන් OS වර්ග කරන්නේ? ආයෙ තත්කාලීන වලට ඕන නම් ඉතින් බෝම්බ හදන උන්ලා තමයි තත්කාල මේ OS පාවිච්චි. බෝම්බ එක හදන්න අදාළක් ඉන්නවා තත්කාලීන OS එක පාවිච්චි කරලා. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් වල සේවා OS වල සේවා හරි දැන් කතා කරන්නේ නැහැ OS වල සේවා ගැන. හරි? OS වල සේවා ගත්තට පස්සේ අපිට OS එකකින් ප්‍රධාන සේවා දෙකක් දෙනවා. පළවෙනි එක තමයි දෘඩාංග කළමනාකරණය කියන්නේ. දෙවෙනි එක පරිශීලක අතුරු මුහුණක් සැපෙයි. පළවෙනි එක දෘඩාංග කළමනාකරණය, දෙවෙනි එක පරිශීලක අතුරු මුහුණක් සැපෙයි. හරිද? එතකොට දෘඩාංග කළමනාකරණය කියන්නේ මොකක්ද? මෙන්න මේ පරිගණකයකට සම්බන්ධ වෙන දෘඩාංග. ඒ කියන්නේ අපි කිව්වේ හાર્ඩ්වෙයාර් කියලා. අන්න ඒවා මෙයා කළමනාකරණය කරනවා. මෙයා මේවා පාලනය කරනවා වගේ සීන් එකක් තියෙනවා. හරි. එතකොට මේව වැඩ කරන්නේ කොහොමද කියලා ඒ වගේ සීන් එකක්. එතකොට පරිශීලක අතුරු මුහුණක් සැපීම කියන එක ගැන කතා කරමු. මුලින්ම දෘඩාංග කළමනාකරණය කියන එකත් අපි කොටස් කිහිපයකට බෙදලා. හරි. මම ඒක කියන්න. එක තමයි ක්‍රියායන කළමනාකරණය.
process management. ක්‍රියායන කළමනාකරණය කියන්නේ ක්‍රියායනයක් කියන මොකද්ද? පරිගණකයක ක්‍රියාත්මක වෙමින් පවතින දෙයක්. එතකොට හිතන්න දැන් ඔයා ගේම් එකක් ගහනවා කියලා. ගේම් එකක් ගහනවා නම් ඔයා ඒ වෙලාවේ ක්‍රියාත්මක කරන දේ තමයි ගේම් එක. සින්දුවක් අහනවා නම් ඒ ක්‍රියායනක පරිගණකයක ක්‍රියාත්මක වෙමින් පවතින දෙයක්. හරි? ක්‍රියායනයක් කියන්නේ. දෙවෙනි එක මතක කළමනාකරණය. මතක කළමනාකරණය කියන්නේ memory management. තුන්වෙනි එක ගොනු කළමනාකරණය. file management. හතර ආරක්ෂක කළමනාකරණය. පිනවද හරි. ආරක්ෂක කළමනාකරණය කියන්නේ මම මෙතන ලියන්න ඒක වචනේ නැත්තම් මේ පල්ලට යද්දි පේන්නේ නැහැ වගේ. security management. on marketing ya. Pah උපාංග කළමනාකරණය. උපාංග කළමනාකරණය කියන්නේ device management. හය ජාල කළමනාකරණය. network management. හරි ගාන්ට ඉඩ. එතකොට මම කිව්ව ක්‍රියායන කළමනාකරණයේ මේ ක්‍රියායනයක් එහෙම නැත්නම් process එකක් කියන්නේ පරිගණකයේ ක්‍රියාත්මකව පවතින දෙයක් කියලා. එතකොට මතක කළමනාකරණය කියන්නේ මේ මම ඔයගොල්ලන්ට මද්ද සැකසුම් එක ගැන කියලා දෙයක් තියෙනවා. අන්න ඒකේ ප්‍රධාන මතකයයි මද්ද සැකසුම් එකේ රෙජිස්ටර් මතකයයි අතර දත්ත තොරතුරු හොමාරු වුණා. ඒ වගේම තමයි අපිට උසස් පෙළදී කතා කරන්න තියෙනවා ක්‍රියායන සංක්‍රාන්ති රූප සටහන් කියලා. ඒකෙදි ප්‍රධාන මතකයයි කියන්නේ ප්‍රධාන මතකය කියන්නේ RAM එක කියලා අපිට දන්නවා. ප්‍රධාන මතකයයි අතත්ත්ව මතකය කියන මතකයක් තියෙනවා. හරිද? ඒ අතත්ත්ව මතකය කියන්නේ RAM එක තුල මොකක් හරි දෙයක් ගබඩා කරන් ඉඳලා RAM එකේ ඒකට කියන්නේ අවශ්‍ය ඉඩ ප්‍රමාණය මදි නම් අපි හිතමු GB 8ක RAM එකක් තියෙන ෆෝන් එකක් තියෙනවා. ඔයා ඒකට දාගන්නවා GB 10ක ගේම් එකක්. ඔයා හිතන්නේ ගේම් එක වැඩ කරයිද? වැඩ කරනවා. හැබැයි ලැග් වෙනවා. හරි. එතකොට දැන් GB 8ක් තිබ්බේකී GB 10ක් කොහොමද ලැග් වෙවි හරි වැඩ කරන්නේ? 8යි නම් ඉතින් 8යි නේ පුළුවන්. ඊටු දෙක මොකද? කාටද ඊටු දෙක? අන්න ඒක තමයි කතාව දැන් මෙතන. හරි. දැන් මේක උගලන්ට ඕලෙවල් වලට එහෙම වැදගත්කමක් නැහැ. මේක ඊළඟ කැලලක්. හරි. ක්‍රියායන කළමනාකරණයේදී ප්‍රධාන මතකයයි අතත්ත්ව මතකය කියලා මතක දෙකක් තියෙනවා. ඔය අතත්ත්ව මතකය කියන එක හැදෙන්නේ දැන් ඔයාගේ RAM එක ප්‍රධාන මතකයේ තියෙන GB 8යිනේ. එතකොට මේ GB 8යි නම් අර ගේම් එකට තව ඔයාලට GB 2ක් මදි වෙනවා. GB 2ක් මදි වෙච්ච නිසා හાર્ඩ් එක තියෙනවනේ. හાર્ඩ් එකේ පොඩි කෑල්ලක් එවෙලට ඉල්ල ගන්නවා. කියන්නේ වෙනම වෙන් කරපු කෑල්ලක් නැහැ. එවෙලට කියනවා මට GB 2ක් වගේ ඉතින් මේ ගේම් එක දාන්න. හાર્ඩ් එකෙන් අන්න RAM එකේ ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් දෙන්න දිනව GB 2ක කෑල්ලක් වෙන් කරලා ඒ හાર્ඩ් එකෙන් වෙන් කරලා කෑල්ල තියෙනවනේ. අන්න ඒක තමයි අතත්ත්ව මතකය කියන්නේ. හරි. එතකොට මෙන්න මේ අතත්ත්ව මතකයයි ප්‍රධාන මතකය අතර ක්‍රියායන සංකාන්ත්‍රී රූප සටහනේදී මේ ක්‍රියායන මාරු වෙනවා. ක්‍රියායන මාරු වෙනකොට ඒවත් මතක කළමනාකරණයෙන් තමයි කරන්නේ. කියන්නේ මතක කළමනාකරණයෙන් RAM එකේ තියෙන ඒවා
අතත්ත මතකයේ ගිහලා වඩා කරනවා අතත්ත මතකයේ ඒව තියෙන ඒවා රැම් එකට කියලා දානවා එහෙම ලොකු සීන් එකක් තියෙනවා දැන් ඒව මං හිතන්නේ ඔයගොල්ලන්ට එහෙම ලොකු ගොඩක් කරන්නේ නැහැ. ඒවනේ ගොනු කළමනාකරණය කියන්නේ ඔය ෆයිල් එකක් ඕපන් කරන්න, ෆයිල් එකක් සේව් කරන්න, ෆයිල් එක ලොකේෂන් කියන්නේ ලොකේෂන් එක මාරු කරන්න, ෆයිල් එක ඩිලීට් කරන්න. එහෙම නැත්නම් ෆයිල් එකට මොනවාරි දාද්දී ඒ වගේ ඒ වෙන වැඩවලදී කළමනාකරණය කරන දේවල්. ආරක්ෂක කළමනාකරණය කියන්නේ මෙයාලා අර මේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් වගේ වෛරස් ගාඩ් දෙන්නේ නැහැ. වෛරස් ගාඩ් නොදුන්නට කම්පියුටර් එක ඔන් වෙද්දි මේගොල්ලෝගෙන් අර පාස්වර්ඩ් එකක් වගේ ගහන්න පුළුවන් දෙයක් තියෙනවා. මේ පොඩි තැනක් පාස්වර්ඩ් එකක් ගහන්න පුළුවන්. අන්න ඒ වගේ පොඩි මේ ආරක්ෂාවක් දෙනවා. හරි. උපාංග කළමනාකරණය කියන්නේ පරිගණකයට සම්බන්ධ වෙන සියලුම උපාංග ටික මෙයා මැනේජ් කරනවා. හරි. ජාල කළමනාකරණය කියන්නේ පරිගණකයට ජාල කීපයක් සම්බන්ධ වෙලා නම් එහෙම දෙයක් තියෙනවා නම් අර මං කිව්වා වගේ කලින් සර්වර් එකකින් පරිගණක ජාලයක් එකතු වෙලා එහෙම දෙයක් තියෙනවා නම් ඒක කළමනාකරණයක් කරනවා. හරි. එතකොට මේ පරිශීලක අතුරුමුණක් අතර ආවට පස්සේ පරිශීලක අතුරුමුණ ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එක තමයි විධාන පේලි අතුරුමුණ. අතුරුමුණට හරි. ඒකට අපි කියනවා command line interface. අපි ඒක කෙටි කරනවා CLI කියලා. දෙවෙනි එක බං චිත්‍රක පරිශීලක අතුරුමුණක. අපි ඒකට කියනවා graphical user interface. ඒකට කියනවා GUI කියලා. හරි. විධාන පේලිය අතුරුමුණත් මගින් තියෙන්නේ අර Linux වගේ කියලා. ඒ කියන්නේ පරිගණකය ඔන් කරලා පස්සේ ඕගලන්ට අර මේ ලස්සන තිර මේ wallpapers ඒක තමයි මොනවද තියෙන්නේ මේ app වල icon ඒ වගේ දේවල් බලා ගන්න නෑ. හරි. තියෙන්නේ තනිකර කළු background එකක්. ඒකේ කෝඩ් කරලා වඩා අදාළ app එක open කරගත්තා. ඒක close කරන ආයි කෝඩ් එකක් ගිහුවා ඒක close වුණා. අන්න ඒ වගේ වැඩක් කරන් තියෙන්නේ. මේවා මම කියලා දෙන්න ඉස්සරහට. හරි. චිත්‍රක පරිශීලක අතුරුමුණක් කියන්නේ මේකෙදි තමයි දැන් ඔය අපි ඉදින්දා පාවිච්චි කරන ෆෝන් වල, ලැප් වල, කම්පියුටර් වල පාවිච්චි වෙන කියන්නේ ඇප් තියෙනවා, අයිකන් තියෙනවා, පොයින්ටර් තියෙනවා, වින්ඩෝ තියෙනවා. ඒවත් මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි. එතකොට අපි මේක ගැන කතා කරමු. අපි මුලින්ම කතා කරමු ක්‍රියාවේ කළමනාකරණය ගැන. හරි. මේකත් උන ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. අන්කල දාගන්න. මේකුවා. හරිද? මේ GUI යොද මේ කැලේ පොඩ්ඩක් පේන්නේ නැහැ වගේ. දැන් යන්නේ ක්‍රියාවෙන් කළමනාකරණය. ක්‍රියාවෙන් කළමනාකරණය කියන ළමයි ක්‍රියායන කළමනාකරණය. දැන් මම මේක මොකද්ද මම කළමනාකරණය කරන්න තියෙන්නේ? මෙහෙම හිතන්න. පරිගණකයක් ගන්න. ඔයාගේ පරිගණකේ මුලින්ම දාගන්නවා සින්දුවක්. ඔන්න සෝන්ද. හරි. ඔන්න දැන් එකක් රන් වෙනවා, එක ක්‍රියාවක් රන් වෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි එක ඔයා මේ සින්දුව අහන ගමන් ඔයා ලෙටර් එකක් ටයිප් කරනවා. ඔන්න දැන් process දෙකයි, ක්‍රියායන දෙකයි එකපාර වැඩ කරන්නේ. හරි. තුන්වෙනි එක ඔයා ගේම් එකක් ඩවුන්ලෝඩ් කරනවා. සාමාන්‍යයෙන් ලොකු ගේම් එකක්. ගේම් ඩවුන්ලෝඩ්. හරි. ඔන්න ක්‍රියායන තුන. එතකොට
මෙන්න මේ තුන් දෙනා. ඔයා දැන් පරිගණකේ ඔන් කරාට පස්සේ ඔයාට සින්දුවක් ඇහෙනවා. ඔයාගේ ගේම් එකක් ඩවුන්ලෝඩ් කරනවා පැත්තෙන් පේන. එතකොට මේ ලෙටර් එකත් ඔයාලට කිසි කේස් එකක් නැතුව ටයිප් කරන් යන්න පුළුවන්. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේ තුන ඔයාට පෙවුනට එක වෙලාවේ එකට සිද්ධ වෙනවා කියලා ඇත්තම කතාව මේ තුන වෙන්නේ තුන් වතාවකට. හරිද? මම මේක මෙහෙම කරන්නම්. මම කරන්නම් මේ සෝංග් එක කියන එක ඇල්ලට මම මෙහෙම පොඩි කොටුවක් කරගන්නවා. සෝංග් කියන කොටුවටයි සෝංග් එකට තමයි මෙන්න මේ කොටුවයි තිබෙන්නේ. හරිද? ඊට පස්සේ ආයි මුටත් මම උටක් ඒ පාටින්ම ඇදගන්න. හරිද? ඒක ගේම් ඩවුන්ලෝඩ් කරන ගේම් එකට මම කොටුවක් ඇදගන්න. හරි. දැන් මේ සයිස් තුනේ ක්‍රියායන තුනක් රන් වෙන්නේ. හරි. එතකොට ඔයා දන්නවා දත්තයක් ආදානය කරාට පස්සේ මුලින්ම යන ප්‍රධාන මතකයේ හරහා දත්තය සකසන්න දත්ත යනවා මධ්‍ය සැකසුම් මේකගේ ඇතුළට. එතකොට මම මෙන්න මෙහෙම CPU එකක් ඇඳ ගන්නවා. CPU එකටත් මම ලොකු කොටුවක් print කරනවා. හරි. ඔන්න දැන් බලන්න වෙන වැඩේ. හරි. දැන් මම කිව්වනේ මේ තුන වෙන්නේ තුන් වතාවකට. ඒකට ඔයගලන්ට පේන්නේ එකට වෙනවා කියලා. සින්දුවත් ඇහෙනවා, ලෙටර් එකක් ටයිප් කරන ගේම් එකට ඩවුන්ලෝඩ් කරන එකම වෙලාවට. අන්න බලමු මොකක්ද වෙන්නේ කියලා. මම දැන් මෙන්න මේ කැල්ල රතු පෑනේ මෙහෙම පොඩි කොටු වලට බෙදා ගන්නවා. දිගටම බෙදා ගන්නවා මෙන්න එහෙම. ඊට පස්සේ මෙන්න මේ ලෙටර් එක කියන එක මම නිල් පෑනෙන් මෙහෙම බෙදා ගන්නවා. හරි. නිල් පෑනෙන් මෙහෙම බෙදා යනවා. මෙන්න මූව ගේම් එක මම කළු පෑනෙන් බෙදා යනවා. හරි. දැන් මෙහෙමයි වෙන්නේ. මේන් තියෙන CPU එක එකෙන් කරන්නේ මොකද? මේ පොඩි කොටස් වලට බෙදලා තියෙන දැන් මේක. මූ මේවා පොඩි කොටස් වලට මෙහෙම බෙදලා මේකෙන් මුලින්ම කෑල්ල ගන්නවා. රතු පාට කෑල්ලක් ගත්තා. ඊට පස්සේ ලෙටර් එක ටයිප් කරනවා. ඒකනේ කිට්ටි කියන්නේ. ලෙටර් එක ටයිප් කරලා ඊට පස්සේ ගේම් එක ඩවුන්ලෝඩ් කරනවා. අන්න කවුද එන්නේ ඒක එන්න. ඊට පස්සේ සින්දුවෙන් පොඩි කෑල්ලක් ගන්නවා. ලෙටර් එකෙන් කෑල්ලක් ගන්නවා. ගේම් එක ඩවුන්ලෝඩ් කරලා කෑල්ලක් ගන්නවා. හරිද? එතකොට දැන් මේකේදී වෙන සිද්ධිය තමයි දැන් මේව බෙදලා තමයි වැඩ කරන්නේ. හරි? ඔන්න මේක ඇලගත්තා. ඔන්න හොදා වැඩ කරන්නේ. හරි? මුලින්ම ගන්නවා මේකෙන් කෑල්ල, ඊට පස්සේ මේකෙන් කෑල්ල, ඊට පස්සේ මේකෙන් කෑල්ල, ආයි ඒ තුම ඉක්ුණාට පස්සේ ආයි අරගෙන කෑල්ල. ආයි මේකෙන් කෑල්ල. එහෙම. හරි. දැන් බං ඕක තුන් පාරකට ඔහොමනේ වෙන්නේ. දැන් ඔහොම ගන්නවනම් අපි හිතමු දැන් මේකට තප්පරයක වගේ කෑල්ල පොඩි වෙලාවක් යනවා. සින්දුව තප්පරයක් ප්ලේ කරලා ලෙටර් එක මේ ටයිප් කරන තප්පරයක් දීලා ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්න වෙනම තප්පරයක් දෙනවා. තප්පර 3යි කියලා හිතන්න. ඒ සින්දුවක් බං තප්පරයක් ප්ලේ කරලා ආයි ඊළඟ තප්පරේ ප්ලේ වෙන සින්දුව ප්ලේ වෙන එක නැවතුනාට පස්සේ ඒක තේරෙනව නැතුට නේ. සින්දුව සාමාන්‍යයෙන් තප්පරයකින් නැවතුනාට පස්සේ නිකන් එකපාරට තේරෙනව නිකන් පොඩි ગેප් එකක් තියෙනවා කියලා. දැන් අනිත් එකේ දැන් ඒක එච්චරට තේරෙන්නේ නැහැ සින්දුවේ තේරෙනවා. එතකොට ඔයා හිතන්නේ මේ කොච්චර වෙකින් වෙනවද? තප්පරයක් නිකන් ලක්ෂ ගානකට බෙදලා එයින් එක පම්බුවක් වගේ වේගෙන් එනවා. ඉතින් එහෙම දිගටම ඕක වෙනවා. මේ ඉවරනකම්ම මේ ටික ඉවරනකම්ම ඕක තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ ඒ වෙන වේගය වැඩි නිසා අපිට තේරෙන්නේ නැහැ මේකෙන් මොකක්ද කියන්නේ. එකපාර මේක තුන් පාරකට වෙන්නේ කියලා අපිට පේන්නේ සින්දුවත් ඔහේ යනවා, ලෙටර් එකක් ටයිප් කරනවා. මේ ගේම් එකත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා.
හරි මම හිතන්නේ දැන් ඒක ඇල්ලක් තේරෙන්නේ නැති. ඔන්න ඕක දාගන්න. මෙතන CPU වල CPU එකෙන් තමයි මේ ටික මෙහෙම කැලලට බෙදුවා. මෙහෙම දාගත්තා ප්‍රොසෙස් කරා. මේකෙන් කැලලක් ගත්තා ප්‍රොසෙස් කරා දුන්නා. මේකෙන් කැලලක් ගත්තා ප්‍රොසෙස් කරා දුන්නා. මේකෙන් කැලලක් ගත්තා ප්‍රොසෙස් කරා දුන්නා. ඊට පස්සේ ආයෙ අරගෙන කැලලක් ගත්තා ප්‍රොසෙස් කරා දුන්නා. මේකෙන් ගත්තා ප්‍රොසෙස් කරා දුන්නා. මේකෙන් ගත්තා ප්‍රොසෙස් කරා දුන්නා. ඕක වෙන්නේ තප්පරයක් නිකන් අර ලක්ෂයකට බෙදුවා ඒකින් කැලලක් වගේ. දැනෙන්නේවත් නැහැ. හරි. එතකොට ඔන්න ඔකත් කැමතිනේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්න කියලා බැලුවා. මොකද දන්නවද මේ දැන් ටිකක් වෙලා ගියානේ. මේ කරන්ට් එකක් ගියා මැදදී. ඒ නිසා දැන් මේ වීඩියෝ එක කරේම 2025 ඕලෙවල් විභාගේ ලබන මාසයේ කියන්නේ පෙබරවාරි මාසයේ ලියන්න බලාපොරොත්තු වෙන කට්ටියට උදව්වක් වෙන්න. ඒකට ඔයා දන්න ඒ වගේ ළමයිට 2025 ඕලෙවල් බැච් එකේ IT කරන ළමයිට මේ වීඩියෝ එක ෂෙයා කරලා ඒගොල්ලන්ට හෙල්ප් එකක් විදිහට මේක ෂෙයා කරලා දෙන්න. ඒ වගේ තමයි channel එකේ මම දැන් මුලින්ම දැනුවත් කරන්න තියෙන වීඩියෝස් වල තියෙන ලොජික් ගේට් වගේක් තියෙනවා. එතකොට තව පොඩි පොඩි කොටස් තියෙනවානේ. එතකොට මම පාඩම් පිටින් ඒවා කියලා දීලා නැත්තේ ඔයාට අදාළ කෑල්ල විතරක් ඒවා දීලා ඇති හරි. එතකොට මේ ඔයා දන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඔයා මේ පාර ඕලෙවල් කරන IT කරන ළමයින් නම් ඔයාට දැන් මේ පාර නෙමෙයි කොහොම ඕලෙවල් කරන IT සමීක් වුණා. හරි මේක ඔයා එකපාරක් හරි බැලුවා නම් ඔයාට තේරෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. තේරෙන්නේ නැත්නම් තියෙනවා ඒකත් කමෙන්ට් එකක් දාලා ප්‍රශ්නයක් ගන්න. දැක්කම මම උත්තර දෙන්නම්. ඒ වගේ තමයි channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හරිද? එහෙනම් මේ ටිකක් දාගන්න. මතක කල්පනා කරන්නේ ඉඳන් අපි ඊළඟ කාලේ ඉඳන් තව වීඩියෝ එකකින් හම්බෙමු. හරි? එහෙනම් අදට මම සමුගන්නවා. දැන් ප්ලේලිස්ට් එකක් විදියට මේක යන්න. හරි? එහෙනම් හැමෝටම ජය වේවා.